නුවරඑළිය ශ්‍රී ලංකාවේ කඳුකර අගනුවර සීතල සුළඟ කොඳුරන තේවතු නිල්වන් කඳුවැටි සහ ඉතිහාසයේ සුවඳ දහරාවක්. බොහෝ දෙනෙක් නුවරඑළිය කියන්නේ ග්‍රෙගරි වැව විතරයි කියලා හිතනවා. නමුත් ඇත්තටම මේ නගරේ සැඟවුණු රුවක් තියෙනවා. අද අපි ඔබව රැගෙන යන්නේ ඒ සැඟවුණු රුව සොයා. නුවරඑළියේ බැලිය යුතුම ස්ථාන සහ කරන්න වටින ක්‍රියාකාරකම් කිහිපයකට. මේ වීඩියෝ එක අවසානයේ වෙනකොට ඔබට ලැබෙයි හරියටම නුවරඑළියේ මාර්ගසිතියමක්. එහෙනම් පටන් ගනිමු. ග්‍රෙගරි වැව. නුවරඑළියේ දිය කැටපත. නුවරඑළිය කිව්වම මුලින්ම මතකට එන්නේ ග්‍රෙගරි වැව. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් විලියම් ග්‍රෙගරි විසින් 1873 දී ඉදිකළ මේ වැව අද නගරේ හදවත. දවසේ ඕනෑම වේලාවක වැව අද්දර ඇවිදින්න, පැඩල් බෝට්ටු, මෝටර් බෝට්ටු පදින්න පුරුවම්. ළමයින්ට අශ්වයින් පිට නැගී යන්නත් අමතක කරන්න එපා. වික්ටෝරියා උද්‍යානය. මල් අතර බ්‍රිතාන්‍ය උරුමය. නගරේ මධ්‍යයේ පිහිටි වික්ටෝරියා උද්‍යානය 1897 දී වික්ටෝරියා රැජිනගේ ජුබිලිය නිමිත්තෙන් නම් කළ එකක්. අක්කර 27ක් වටා විහිදෙන මිහි පක්ෂීන්, පැරණි ගස්, සුවඳ මල් අතර සැරිසරන්න ලැබෙන සංසුන් බව අද්විතීයයි. අප්‍රේල් මාසයේ පවත්වන සපුමල් උත්සවයේ ප්‍රධාන වේදිකාවක් මෙයයි. හක්කල්ල උද්භිත උද්‍යානය. සුබාදහමේ රජතලය. නුවරඑළිය සිට කිලෝමීටර් 9ක් දුරින් පිහිටි හග්ගල උද්භිත උද්‍යානය 1861 දී ආරම්භ කළ එකක්. අක්කර 70ක් පුරා විහිදෙන මෙහි රෝස උද්‍යානය, ඖෂධීය ශාක සහ විදේශීය ශාක ප්‍රභේද දහස් ගණනක් ඇත. රාමායනය හා බැඳුණු හග්ගල නම ගැනත් ජනප්‍රවාද තිබෙනවා. ගැල්වේස් ලෑන්ඩ් ජාතික උද්‍යානය. කුරුල්ලු ලෝකය. නගරයට ඉතා ආසන්නයේ පිහිටි ගැල්වේස් ලෑන්ඩ් ජාතික උද්‍යානය කුරුල්ලු නිරීක්ෂකයන්ගේ පාරාදීසියක්. වඳ වී යාමේ තර්ජනයට ලක් වූ විශේෂ ඇටළු පක්ෂීන් 50කට අධික ප්‍රමාණයක් මෙහි වාර්තා වෙනවා. සංසුන් කුරුල්ලු හඬ අතර පාගමනක් යන්න හරිම වටිනවා. හෝටන් තැන්න. අහසේ කෙළවර. නුවරඑළිය සිට පැයක් පමණ දුරින් පිහිටි හෝටන් තැන්න යුනෙස්කෝ ලෝක උරුම අඩවියක්. මෙම තනිතලාවේ අවුරුද්දේ දවස් 200ක් පමණ මීදුම සහ වර්ෂාව ඇති වුණත් එක දවසක් පැහැදිලි දවසක එන අයට වර්ල්ඩ්ස් එන්ඩ් නම් අගාධයෙන් පහළ තනිතලා දෙක ගත හැකි. කිලෝමීටර් 9ක පාගමන අද්විතීය අත්දැකීමක්. සඳ තැන්න. හෝටන් තැන්නට යන්න එක අමාරුද? එතකොට සඳ තැන්න තමයි විකල්පය. පිදුරතලාගල, සිංහරාජ වනාන්තරය, නකල්ස් කඳුවැටිය වගේ ස්ථාන එකම බැල්මකින් දැක ගන්න පුළුවන්. සෆාරි ජීප් රථවලින් සංචාර කරන්න පුළුවන්. මුවන්, බල්ලූරන් වගේ සතුනුත් මෙහි දැක ගන්න ලැබෙනවා. සිංගල් ට්‍රී හිල්. නගරයේ සිට කෙටි ගමනකින් ළඟා වී හැකි සිංගල් ට්‍රී හිල් නුවරඑළියේ ආපුරු දසුනක් ලබා දෙනවා. විශේෂයෙන්ම හිරු උදා සහ හිරු බැසීම සඳහා මෙය ඉතා ප්‍රජනප්‍රියයි. නගරයේ සියලුම ආලෝක දැල් වෙන රාත්‍රී දර්ශනය අමතක කරන්න බෑ. පිදුරතලා ගල. ශ්‍රී ලංකාවේ උසම කන්ද. මීටර් 2524ක් උස ඇති පිදුරතලා ගල ශ්‍රී ලංකාවේ උසම ස්ථානයයි. හමුදා ආරක්ෂාව යටතේ පවතින නිසා ඉහළට යන්න විශේෂ අවසර අවශ්‍ය වුණත් මුල් කඳුවැටිය දිගේ යන ගමනේදී ලැබෙන දර්ශන පමණත් අපූර්වයි. බොහෝ දෙනෙක් ඡායාරූප ගැනීමට පාමුලේ නතර වෙනවා. ශාන්තිපුර දර්ශනීය ස්ථානය. නුවරඑළිය නගරයට ඉහළින් පිහිටි ශාන්තිපුර ගම බෞද්ධ ගම ලෙස ප්‍රසිද්ධයි. මෙහි ඇති දර්ශනීය ස්ථානයෙන් මුළු නගරයම ග්‍රෙගරි වැව සහ දුරබැහැර කඳුවැටි පැහැදිලිව දැක ගන්න පුරුවා. ඉතා සංසුන්, සුළඟ සහ පාම එකතු වෙන තැනක්. ලවර්ස් ලීප් දිය ඇල්ල. නුවරඑළිය සිට උඩුපුස්සලාව යන මාර්ගයේ පිහිටි ලවර්ස් ලීප් දිය ඇල්ල අඩි 30ක පමණ උස ඇති දිය ඇල්ලක්. බ්‍රිතාන්‍ය යුගයේ පෙමවතුන්ගේ කතාවක් මේ නමට හේතු වෙනවා. පරිසරයේ අතර නිහි අඩ්ඩියාව රස විඳින්න හරිම සුදුසුයි. බුඹුරු ඇල්ල. තුන් ඇල්ලේ අපූර්ව. නුවරඑළිය සිට කිලෝමීටර් 14ක් පමණ දුරින් පිහිටි බුඹුරු ඇල්ල තුන් ඇල්ල ලෙසත් හඳුන්වනවා. අඩි 50ක පමණ උස ඇති මෙම දිය ඇල්ලට ළඟා වන්න කෙටි කඳු නැගීමක් කරන්න වෙනවා. එහෙත් එහි ඇති සොබාදහමේ ටටාකවල නෑමෙන් ලැබෙන අත්දැකීම අමතක කරන්න බෑ. පීඩ්‍රෝ තේවතියාව. ලෝක ප්‍රසිද්ධ සුවඳ. නුවරඑළිය කිව්වම තේවතු අමතක කරන්න බෑ. පීඩ්‍රෝ තේවතියාව, දම්රෝ, මැක්වුඩ් වැනි පැරණි වතුවලින් නිපදවන තේ ලෝක පුරා ප්‍රසිද්ධයි. තේ කර්මාගාරයකට ගිහින් තේ නැල්ලීම සිට ඇසුරුම් කිරීම දක්වා ක්‍රියාවලිය දැකගන්න තේ රස බලන්න ලැබෙන අත්දැකීම අද්විතීයයි. ස්ට්‍රෝබෙරි ගෝවිපළ. නුවරඑළියේ ස්ට්‍රෝබෙරි ගෝවිපළ නැරඹීම රසවත් අත්දැකීමක්. අලුත් ස්ට්‍රෝබෙරි අහුලා ගන්න, ස්ට්‍රෝබෙරි ජූස්, ජෑම්, අයිස්ක්‍රීම් රස බලන්න පුළුවන්.
ළමයින්ට විශේෂයෙන් සතුටක්. අම්බේවැල ගෝවිපල කිරි නිම්මය. නුවරඑළිය සිට පැයක් පමණ දුරින් පිහිටි අම්බේවැල ගෝවිපල කිරි නිම්මය ලෙස ප්‍රසිද්ධයි. නැවසි කිරි නිෂ්පාදන, යෝගට්, චීස් රස බලන්නත්, එළදෙනුන් ළඟින් බලන්නත් පුළුවන්. තනකොළ අතල ඇවිද්දන්න ලැබෙන සංසුන් බව තවත් විශේෂත්වයක්. සීතා අම්මන් කෝවිල රාවණ ඉතිහාසයේ සලකුණක්. හග්ගල්ල උද්‍යානයේ අසල පිහිටි සීතා අම්මන් කෝවිල රාමායනය හා බැඳුණු ඓතිහාසික ස්ථානයක්. රාවණ රජුරු සීතා දේවියව සංගව තබූ අශෝක වනයේ මෙය බවට පැරණි විශ්වාසයක් තිබෙනවා. මෙහි ඇති පැරණි ගල්පුවරුවේ හනුමන්තාගේ සලකුණු තියෙන බවත් භක්තිකයෝ විශ්වාස කරනවා. ගොල්ෆ් ක්‍රීඩාව. නුවරඑළිය ගොල්ෆ් ක්ලබ් ආසියාවේ පැරණිතම ගොල්ෆ් පිට්ටන් වලට අයති. 1899 දී ආරම්භ කළ මෙහි ගොල්ෆ් ක්‍රීඩා කරන්න හෝ පිට්ටිය අතර නිදහසේ ඇවිදන්න ලැබෙන අවස්ථාව විශේෂයි. කණ්ඩෑල්ල ජලාශය. අවසාන වශයෙන් නගරයේ සිට කෙටි දුරකින් පිහිටි කණ්ඩෑල්ල ජලාශය සංසුන් සහ සාමකාමී පරිසරයක්. පික්නික් එකක් හෝ හුදස් ජලය දෙස බලාගෙන විවේක ගැනීමට හොඳම තැනක්. ඔබ කවදා හරි නුවරඑළියට ගියොත් අපේ මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාලා අත්දැකීම බෙදා ගන්න.